අයිබෝන් ඉතින් අද වීඩියෝ එක කරන්න හදන්නේ මම වැඩ කරන තැන ඉඳන්. හරිද? ඔයාලට මීට කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා මේ අපේ කඩේ. ඔව් මම වැඩ කරන කඩේ කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අද මම වැඩ කරන දේ තමයි පෙන්වන්න හදන්නේ. මේ තියෙන වතුර දැන් මේව ටික නම් දැන් මෙන්න මේ ටික දැන් තමයි අඩු කරේ තව තමයි පැලට් දෙකක් තියෙනවා. එළියෙත් බඩු තියෙනවා. එහෙනම් බලන් ඉන්න වැඩේ කරන්නේ. ඉතින් එතන පැලට් එක පොඩ්ඩක් කරලා බීමට කුඩු එකක් කරලා තිබ්බා. ඒක පොඩ්ඩක් අතු ගෑවා. දැන් තමයි වැඩේ කරන්නේ. මෙතන ඇත්තටම මම දැන් ওই වීඩියෝ එක කරන්න ගත්තේ කියන්නේ කට්ටිය එනවා දැන් බඩු ගන්නත් එනවා. හරිද? නමුත් මට හිතුණා ඉතින් ගොඩක් අය කියලා තිබුණා කඩේ ඇතුලේ ඊට කලින් වීඩියෝ එකක් දාලා තිබුණානේ. ඒ හින්දා ඇතුලේ කොහොමද හරියට බලන්න වැඩ කරන විදිය බලන්න මොනවද කරන්න තියෙන්නේ කියලා වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් එහෙම දාන්න තරම් මේ වෙලාවක් සෙට් මේක තමයි වතුර. හරිද? මොනවද පෙන්නන්න? මේ තියෙන ලීටර් 2 තියෙන බෝතල් 6ක් තියෙන කේස් තියෙන්නේ. හරිද? ඉතින් ඔය තමයි අරගෙන මෙතනින් අඩු කරන්න ඕනේ. මෙතන ඇත්තටම ඔයාලා දකින්නේ දැන් ඔයාලට මෙතන මේ මම වතුර ඔතන ඇතුලේ පැලට් දෙකක් ඇතුලට අරගෙන තියෙනවා. ඒ පැලට් දෙකෙන් වතුර ගෙනල්ලා ඔය වගේ මේ අඩු කරන්න තියෙන්නේ. අඩු කරනවා. එතකොට ඔය පැලට් දෙක අතරව තව එළිය පැලට් තියෙනවා. පැලට් තව මම හිතන්නේ පැලට් 4ක් 5ක් විතර ආවා. එතකොට වතුර විතරක්ම නෙමෙයි එන්නේ. බීම ಜಾති එතකොට එක දේවල් එනවා. කියන්නේ වයින් අරක්කු හැම දෙයක්ම මේකේ තියෙනවනේ. ඒ නිසා. ඉතින් ඔය හැමදේම අපි අඩු කරන්න ඕන. එතකොට ඉල්ලනකොට වාහන වලට දාලා දෙන්න ඕන. ගිහින් වයින් පිටිපස්සේ මැල අයියලා ඉදින් වයින් අරන් එන්න. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා උතන කරන්න. ඉතින් ඒවත් කරන ගමන් තමයි මේ එන බඩු වලට මේ අපි මේවා පිළිවෙල කරන්න අතුවතු ගන්න ඕන. ඉතින් හැමදේම තියෙනවා. මෙතන ඔයාලා දකින්නේ සාමාන්‍යයෙන් අපි දැන් ওই වීඩියෝ එකේදී අලුතෙන් කෙනෙක් බලනවා නම් ඔයාලා හිතන්නේ මේ කියන පැලට් වලින් ඕතෙන්ද ගන්න දරන්නේ තියෙන්නේ. ඕක ලොකු වැඩක්ද? එහෙම වෙලා හිතන්න පුළුවන්. නමුත් එහෙම එකක් නෑ. නත්තල් කාලේ තියෙනවා. නත්තල් කාලේට ඔය පාරේ මං හිතන්නේ මම ඊට කලින් වීඩියෝ දැම්මා බලන්න අලුතෙන් බලන කෙනෙක් නම් පල්ලෙහා මං දාලා තියෙනවා නත්තලට කොහොමද අපි එළියේ ඔය හට් වගේ ලස්සනට ගහලා ඒවට මෙතන ඇතුලෙන් තමයි හදන්නේ. බෝනික්කෝ මල් ಜಾති හැමදේම ගෙනල්ලා අපි හදනවා. ඒව හදලා ඉතින් සෑහෙන ලොකු වැඩක් තියෙනවා නත්තලට වැලන්ටයින් වලට වගේ වැඩ වැඩි ඇත්තටම. දැන් මේ දවස්වල නැච්චර ලොකු වැඩක් නැහැ. දවසට එන බඩු පැලට් 4 5 තමයි ඇතුලට දාලා ඔය වයින් නම් මොනවද දෙන්න කඩේ තියෙන අතුරු වැඩ කරන්න අතපතු ගන්න පිහන්න කරන්න ඔය තමයි තියෙන්නේ. දැන් මෙතන මම දැන් මේ වීඩියෝ එක මේව කරලා මට මම දන්නවා දැන් වීඩියෝ කරන්න ගත්තට දිගටම කරන්න අමාරුයි. මොකද බඩු විලන කට්ටියක් තියෙනවා. දැන් මේ දැන් ඔය වලට පේන්නේ ඔතන එළියේ දැන් අර වතුර වීදුරු තියෙනවනේ. ලේතේ ප්‍රාතා කියලා වතුර ජාති දෙකක් තියෙනවා කියන්නේ වීදුරු බෝතල් වල. මේ තව තියෙනවා ෆෙරරෙල්ලි කියලා තියෙනවා. මෙහින කට්ටිය දන්නවා නතියා කියලා කියන එහෙම තියෙනවා. නමුත් මේ ඔයාලට මෙතන පේනවනේ මේ මම වීඩියෝ එකේම වම් අත පැත්තේ තියෙන්නේ ඔය ප්ලාස්ටික් කේස් දෙකක් ඔය දෙක ඇතුලේ තියෙන්නේ. එළියේ තියෙනවා ලේතේ ප්‍රාතා කියන එක. එතකොට දැන් එක්කෙනෙක් ඇවිල්ලා ගොඩක් දුරට යන්නේ මේ වතුර දෙක තමයි. වීදුරු වලින් අර ඉන්නේ කී කියනු කෙනා. ඉතින් එයා කවර එකට අරන් ආව බෝතල් වගේ කිස් බෝතල් ටික අරගෙන මේ ඉතුරු ටික අපි එයාට දාලා දෙන්න ඕනේ. ඉතින් ඒක දාලා දෙන්න තමයි එළියට ගියේ මේ වෙලාවේ. මෙතන මං විතරයි ඉන්නේ වීඩියෝ එකේ. මොකද මං දැන් මේ ළඟදී වලට පෝස්ට් එකක් දැම්මා මේ බලපු කෙනෙක් නම් දන්නවා. මං වැඩ කරන තැන කලින් වැඩ කරේ මාත් එක්ක ඉතාලි කොල්ලෙක් අවුරුදු 15ක 16ක කොල්ලෙක් වැඩ කරේ. ඉතින් ඒ කොල්ලා ගියා. මේ හින්දා ලංකාව කෙනෙක් මට කිව්වා ගන්න කියලා. ඉතින් පෝස්ට් එක දාලා මං කොහමද එක්කෙනෙක් ගත්තා. ඊට පස්සේ එයා ටිකක් වයස සාමාන්‍ය අවුරුදු 40ක 42 3ක විතර එක්කෙනෙක්. ඉතින් එයාට වැඩ කරන්න බෑ මෙතන. ඉතින් එහෙම අමාරුයි කියලා එයා ගියා. ඊට පස්සේ මං ආයෙ ගත්ත එක්කෙනා තමයි දැන් වැඩ කරනවත් එක. ඉතින් එයා නාවුලක් නැහැ වැඩ කරලා යනවා. ඉතින් එයා මේ වෙලාවේ බඩු අරගෙන දැන් ඔය ගෙවල් වලට අපි දැන් සාමාන්‍ය පුච්චිටි වල තියෙන ඔය මොකක්ද ඒකට කියන්නේ ට්‍රොලි තියෙන්නේ. පුච්චිටි වල ඇතුළට යද්දි තල්ලු කරගන්නේ. මේ කීල්ස් වල එහෙම. අන්න ඒ වගේ ඒවට මේ වතුර ಜಾති වලින් වතුර 4ක් 5ක් හරි මොන හරි ඒගොල්ලෝ ගෙවල් වලින් ඉල්ලන දේවල් දාලා අරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් හොඳයි ඉතින් වැඩේ කරගෙන යනවා. දැන් අපි ගොඩක් අය මම මේ කෙනෙක් ගන්නවා ඊට පස්සේ කතා කරලා කිව්වා ඉතින් එහෙම
ඔක්කොටම ගන්න බෑ එක්කෙනාට ඉතින් ඔක තැන එන්න පුළුවන් වලට. ඉතින් ඔක මගේ වීඩියෝ එකක්ම බලලා රුමිනියා ඉඳන් ආව කපල් එකක්. මම දැනුවත් මෙහෙටම ආවා. මං ඉන්න හරියටම. ඉතින් ඒකෙදි ඒ කෙනා ඒගොල්ලෝ මට කතා කරලා කිව්වා මෙමය මගේ යාළුවෙක් ඉන්නවා. එයාව මේ ඔයගොල්ලෝ දෙන්න කියලා. ඉතින් අර ඒ විශ්වාසෙට මේ මම මෙයාව ගත්තා. ඉතින් මේ අවුලක් නැහැ. ඉතින් වැඩේත් කරා යනවා. කියන්නේ ගොඩක් අය කතා කරනවා. ඉතින් ඔක්කොම කතා කරා කියලා තරහ වෙන්න එපා. මොකද හැමෝටම දෙන්න බෑනේ. කවුරු එක්කෙනෙක් තමයි ඉතින් ගන්න පුළුවන්. ඒ හින්දා නික ජොබ් දෙන්නම ජොබ් මේ කොන්ට්‍රැක්ට් කරගෙන ඉන්නේ මේ මම සාමාන්‍ය වැඩ කරන මිනිස්සෙක් වගේ. ඉතින් එතකොට කිව්වොත් මං කඩේ වැඩ කරන අයිතිකාරයෙක් කෙනා හරියේ නැත්නම් අපේ අයියා හරියේ කවුරු හරි කිව්වොත් තමයි මේ ජොබ් එක තියෙන මල්ලි කවුරු වල දෙන්න කියලා කියන්නේ නැතුව මේ මට කවුරුත් මේ කට්ටියත් එක්ක මෙහෙම මුකුත් නැහැ. ඉතින් ගොඩක් අය ඉතින් එක එක දේවල් හිතනවා මම හින්දා තමයි කිව්වේ. මොකද කාමරයක් වුණත් කවුරු හරි කිව්වොත් තියනවා කියලා මම කියනවා. ඉතින් එහෙමයි මොකද රුමිනන් ආපු කපල් එකක් මට කිව්වා කාමරයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ තිබුණොත් මම අනිවාර්යෙන් දානවා මේකේ පෝස්ට් එකක්. ඔයක බලන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුද්ගලිකව WhatsApp මැසේජ් දැම්මම මට හොයාගන්න අමාරුයි. ගොඩාක් කට්ටිය ඉන්නවා මැසේජ් දාපු ඉතින් WhatsApp එකේ. ඉතින් එහෙම හොයන්න බෑ. ඒ හින්දා මම ලේසිම ක්‍රමය මට YouTube එකේ පෝස්ට් එකක් දාන එක. ඉතින් ඕගොල්ලෝ subscribe කරලා bell icon එක මේ කරලා තියාගන්න. එතකොට ඔයාලට WhatsApp message එකක් දැම්මම වගේ තමයි ටක් ගාලා මේක එනවා. ගිහින් මේක කරලා අනිත් පැත්තට වලගාව මගේ නම්බරේ තියෙනවා නම් කෝල් එකක් ගන්න පුළුවන්. ඒක තමයි ලේසිම ක්‍රමය. ඉතින් එහෙම මේක කරලා තියාගන්න. ඉතින් ඕන බලමු දැන් ආයෙත් වැඩේ පටන් ගත්තා. මම හිතන්නේ එළිය වැඩේ ඉවරයි. එළිය වැඩේ ඉවරලා දැන් ඇතුළට ආවා. ඉතින් පොඩ්ඩක් වෙලා ගියා එළියට ගියා. මේ එළිය තියෙන්නේ මේ වතුර වල වීදුරු බෝතල් එක. ඉතින් එක්කෙනෙක් කියලා හිටියා ඒකට වතුර වගේක් දෙන්න. ඒකට තමයි ගියේ. දැන් ආයෙත් වැඩේ පටන් ගන්නවා. ඔය වතුර මේ බෝත් කියන්නේ කේස් 6 තියෙන තමයි ගහන්නේ. එතකොට ඔය නැත්නම් අනිවාර්යෙන් වතුර පෙරලෙනවා. يعني කාඩ්බෝඩ් කෑල්ලක් තියලා ගානට වතුර එක උඩ ගහන්න ඕන. මොකද මුඩිය අර අඩි වතුර බෝතලේ අඩියට මුඩිය සෙට් වෙන්න ගහන්න ඕන. නැත්නම් කඩ වෙනවා. දැන් ඔයාලට පේනවා. ඉතින් ඔය සන්තාන කියලා ගහලා තියෙන වතුර එකේ ඉතින් බර උස්සන වැඩේම තමයි තියෙන්නේ කරන්නේ. හරිද? මේ වතුරත් බරයි. ඊට වඩා මේ පැත්තෙන් පෙන්නේ මේ වගේ කේස් මේ වතුර තියෙන බෝතල් 12ක් විතර ලීටරේ බෝතල්. ඉතින් ඔය කේස් 3 4 5 වාහන වලට දාන්න තියෙනවා. එතකොට ඇතුලෙන් වාහන වලින් ගෙනත් උදේට වතුරට දාන්න ඕන. ආයෙ ඉල්ලනකොට ආයෙ දෙන්න ඕන. ඉතින් කොන්දර හොඳ ගන්න. නැත්තම් හරි ඊයේ මේ කොන්ද පොඩ්ඩක් මේ වගේ ගන්න අවුලන්නේ. එහෙනම් අපි වැඩේ කරමු. මම මෙතන කියන්නේ මට කලින් දවසේ වයින් වගේක් ගෙනල්ලා උසලා කොන්ද පොඩ්ඩක් ගැත්තේ වුණා. ඒ බාම් ගාලා හිම් කරලා තමයි කියන්නේ. ඒකයි මම මේ වගේ පාර්ට් ටයිම් එකක් කරන විතරක් වීඩියෝ එකක් කරන්න ඉතින් මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ අයිත් කොහෙ කරන්න එපා. ඉතින් ඒක වල මිනිස්සු දැක්කොත් කියලා. මෙතන බලන්නේ මම වැඩ ගන්න තැන කවුරුත් මුත් කියන්නේ නැහැ. මොකද මෙතන බඩු මුට්ටු විතරනේ පේන්නේ. තවත් පේන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නේ. ඒ හින්දා මෙතන කරන්න කියලා කල්පනා කරේ. බලන්න. ඉතින් මම මේ මතක් වෙන දේවල් තමයි ඔයාලට මේ වීඩියෝ එකේදී කියන්නේ. මම වැඩ කරන දේවල් මම ඔයාලට කලිනුත් කිව්වා මේ දේවල් තමයි කරන්න කියලා. නමුත් තව දේවල් තියෙනවා. අපි ලංකාවේ ඉඳන් මෙහෙට එනකොට ඉස්සලාම ඇවිල්ලා ඉතින් මට වුණත් টয়ලට් එකක් හොදන්න ඒ දේවල් කියලා දිනින් අහින අමුතුයි. අපි කරලා නැහනේ. ඉතින් ඒ හින්දා මෙහි දැන් අපි කඩේ වොෂ්රූම් තියෙනවා. රැට ඔක්කොම අතපතු ගාලා අස්පස් කරලා පිළිවෙලට හදලා ඊට පස්සේ බාත්රූම් එක හොදලා ඔක්කොම කරලා තමයි යන්න ඕනේ. ඉතින් ඒ දේවල් විතන් කරන්න වෙනවා. අපි දැන් මම දැනට පාර්ට් ටයිම් එකක් කරනවා. ඉතින් ගෙවල් වලට යනවා. අතපතු ගාන්න හැමදේම තියෙනවා. වොෂ්රූම් හොදන්න, උයන පියන පිඟම් කෝප හොදන්න ඉතින් හැමදේම තියෙනවා. හැම දෙයකටම පුරුදු වෙලා හිත හදාගෙන එන්න ඕනේ. එහෙම එන්නේ නැති කට්ටියක් තියෙනවා. අනේ මට මේ දේවල් කරන්න බෑ කියලා එහෙම ඉතින් මෙහෙම වැඩ කරන්න බෑ. මෙහෙ වැඩ කරනදී අපි අයියලුණත් හැමදේම කරනවා. ඒකට හිත හදාගෙන එන්න ඕනේ. ඉතින් එන කට්ටිය මේ වීඩියෝ බලනවා නම් මම කියන්නේ ඕන දෙයකට ඔට්ටු හිත හදාගෙන එන්න. ඉතින් ඒක ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වැඩ කරන එක මම මේ කරන්නේ මම টয়ලට් හොදනවානේ. මීට වඩා දුක් විඳින කට්ටිය ඉන්නවා. මට කතා කරලා දෙන කොල්ලෝ මේ ඔය අපි පොළවල් වල වැඩ කරන්නේ මෙහෙම දවසට පැය ගණක් මෙච්චර වැඩ කරනවා යුරෝ 20යි දෙන්නේ. එහෙම කියලා ඉතින් මම ඒක අයියලා කියලා දෙනවා. ඒත් කිව්ව එකයි මල්ලි අපිත් මේ අවුරුදු 10ක් 15 වල වැඩ කරන අපිත් ගෙවල් වල වැඩ කරනවා. අපිත් හැමදේම කරනවා. වයසක කෙනෙක් බලා ගන්න ගියත් යාගේ මේ ජරාව
තියෙනවා අනේ මට ඒව කරන්න බෑ කියලා. එහෙම නෑ. වයසක කට්ටිය බලාගෙන ලංකාවේ කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉස්සරලාගේ පාන් එකක් දීලා පාන් එකක් දෙන්න කියලා කිව්වා. ඔයාලට ඇහුණොත් දන්නේ කියන දේ. මෙහෙන් කියන තේරෙන්නේ නැහැ. නාපොලිතාන් කියන්නේ තේරෙන අඩුයි. මොනවද දෙන්න මට නම් එහෙම මෙහෙන් තේරෙනවා ටික. එන බලන්න. වැඩි හයියෙන් කතා කරන්න බෑ. කට්ටිය ඉන්න හැපැත්තේ. මම මේක වීඩියෝ කරන්නේ මේ වගේ වතුර කේස් එකක් මේ ෆෝන් එක සෙට් කරලා. ඉතින් මම මෙතන සද්ද අඩු කරලා තියෙන්නේ. මම වැඩ කරන තැනක අයිතිකාරයෙක් කෙනා හැබැයි ඉන්න. එයා කතා කරන ඒවා තේරෙනවා නම් බලන්න එක වචනයක් හරි ඉතාලි දන්නේ කෙනෙක් ඉන්නවා තේරෙනවද කියලා. තේරෙන්නේ නැහැ. නාපොලිතාන් 100%ම කතා කරන්නේ මෙයා අයිතිකාරයෙක් කෙනා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ජය වේවා.